ඔන්න අද මම ඔයගලන්ට කියන්න හදන්නේ මීට් බෝල්ස් කරි එකක් රසට හදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මම පෙන්නපුකේ තියෙන්නේ ඒකට ඕන කරන ජාති ටික. මේකෙදි මම මුලින්ම කරන්නේ තාච්චියකට තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික හොඳට රත් වෙනකොට ඒකට තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරනවා. ඒක ඊට පස්සේ චුට්ටක් අපි රන්වන් පාට විතර වෙනකම් බැදගෙන ඒකට ඊළඟට රම්පේ කරපිංචා ඊළඟට ඔය දෙක එකතු කරගෙන චුට්ටක් හොඳට කලවම් කරගන්න ඕනේ. ඔන්න ඔය තුනම තෙලේ යන්තම් මැලවෙනකොට හරිම හොඳ සුවඳක් එනවා. අන්නේ සුවඳ එන වෙලාවෙදි තමයි අපි මේකට ඊළඟට ලූණු එකතු කරගන්න ඕනේ. මම මේකට එකතු කරගන්නේ පී ලූණු. කැමති නම් ඔයගලන්ට රත් ලූණු එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ලූණුයි අවු මිරිස් ටිකකුත් මේකට එකතු කරනවා. ඔයගලන්ට සැර වැඩි වෙන්න ඕන නම් අවු මිරිස් ප්‍රමාණය වැඩි කරාට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි මේක හොඳට ටිකක් වෙලා කලවම් කරගන්න ඕනේ. ওই විදිහට කලවම් කරගෙන අපි ඊළඟට මේකට එකතු කරනවා තක්කාලි පොඩ්ඩක්. සාමාන්‍ය මීට් බෝල්ස් හදනකොට තක්කාලි කියන එක අත්‍යවශ්‍ය දෙයක්. එතකොට අමුතු රහක් එනවා මේ මීට් බෝල්ස් එකට. ඊපස්සේ ඔන්න ඔය වගේ තක්කාලිත් එකතු කරලා තක්කාලි ටික යන්තම් තෙලේ බැදෙනකන් අපි මේක කලවම් කරනවා. ඊළඟට මම මේකට එකතු කරනවා පොඩි කුරුඳු පුතු කෑල්ලක්. ඊට අමතරව ඔයගලන්ට කැමති නම් උළුහාල් ටිකක් වගේ එකතු කරන්න පුළුවන්. මම මේකට නම් උළුහාල් එකතු කරේ නැහැ මේ වෙලාවේදී. ඊට පස්සේ මම මේකට ඔන්න එකතු කරනවා කහ ටිකක්. කහ එකතු කරාට පස්සේ මම මේකට එකතු කරනවා මිරිස් කුඩු. මිරිස් කුඩුයි ඊළඟට 3-5 බැදපු 3-5 කුඩු තමයි මම මේකට එකතු කරන්නේ. ඔයගලන්ට කැමති නම් මස් කරි 3-5 ඒකත් එකතු කරන්න පුළුවන්. මේක නම් ගෙදර හදාගත්ත බැදපු 3-5 එකක් මම මේ එකතු කරන්නේ. ඒ ටිකත් එකතු කළා අපි මේක තව ටිකක් හොඳට තෙලෙන් බැදෙන්න දෙන්න ඕනේ. ඔක්කොම චුට්ටක් වෙලා විනාඩි 2ක් විතර වගේ තෙලේ බැදෙන්න දෙන්න පුළුවන්. ඒක බැදුනට පස්සේ අපි මේකට මීට් බෝල්ස් ටික එකතු කරගන්න ඕනේ. මම මීට් බෝල්ස් වල සාමාන්‍යයෙන් අර මීට් බෝල්ස් එක සම්පූර්ණයෙන්ම අරගන්නේ නැහැ. පොඩි කෑලි වලට කපනවා. මේ අද නම් මම මේක දෙකට කපාගෙන ගත්තේ. කැමති නම් ඔයගලන්ට මීට වැඩිය ප්‍රමාණය පොඩි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කැමති නම් ඔයගලන්ට සම්පූර්ණ මීට් බෝල් එක වගේම මේකට එකතු කරගන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ මම මේක එකතු කරගෙන ඊළඟට මේක හොඳට මේ වගේ අර 3-5ක් මිරිස් කුඩු මේ ඔක්කොම මේ මීට් බෝල්ස් වල තැවරෙන විදිහට මම මේක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ කලවම් කරගෙන මම මේකට ආයෙත් ලුණු කුඩු පොඩ්ඩකුත් එකතු කරනවා. ලුණු කුඩු අපේ රස අනුව ලුණු එකතු කරන්න පුළුවන්. ওই විදිහට ලුණු එකතු කරලා ආයෙත් මේක කලවම් කරගන්න ඕනේ. ওই විදිහට කලවම් කරගත්තට පස්සේ ඔයගලන්ට කැමති නම් මේකට වතුර දාලා මිරිසට වගේ උයා ගන්නත් පුළුවන්. හැබැයි මම අද මේකට එකතු කරේ පොල් කිරි. මොකද මේක හොද්ද වගේ ඕනේ උනේ. එහෙනම් මේකට පොල් කිරි තමයි අද එකතු කරේ. මිටි කිරි තමයි මම මේ වෙලාවේදී මේකට එකතු හොඳට නටනකම් විනාඩි 5ක් විතර වගේ උයා ගන්න. ඒ විදිහට ගත්තාම මේක ඇත්තටම හරිම රහයි. ඔයගොල්ලෝ මේක හදලා බලන්න. හදලා බලලා රහ කොහොමද කියලා මට කියන්න. එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න. බයි බයි.